විභාගේ හීනෙන් පේනවා. ඔව් ඉතින් පාඩම් කරන්නේ නැති උන්ට විභාගේ හීනෙන් තමයි ලියන්න වෙන්නේ. මේ මොකද ළම මෙච්චර පරක්කුනේ? එච්චරලා පරක්කු නැහැ නේ සර්. පැය භාගයේ ගියේ. දු අම්මේ මේ හැපැත්තේ කඩේට ගිහලා ඉන්නේ උට පැය භාගයක් යනවා. විනාඩි 2යි එහා පැත්තේ කඩේට නම් යන්න යන්නේ. හරි හරි. මේ මොකද ළම මෙච්චර පරක්කුනේ? මාර වැඩි නිසා වෙලා තියෙන්නේ. කඩේට පොලිසියෙන් පැනලා. කඩේට පොලිසියෙන් පැනලා? ඔව්. මොකද අප්පේ? තේ එකක් බොන්න කියලා. උනා මාර හාදේ තමයි. දැන් කොහොනේ කඩේට පොලිසියෙන් පැනලා කියලා? පැනලා තමයි අර ඉස්සරහ කොන්ක්‍රීට් ලෑල්ල එකට ලේක උඩින් පැනලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි හරි හරි. දැන් කෙසේකද ගෙනාවද? ගෙනාවා සර්. ගන්න ඉතින් ගන්න. සාක්කුව අහුවෙන්නෙත් නැහැ සර්. පුටා ෆෝන් එක. අධ්‍යාරක්ෂිත කලාපේ දාන් ආවේ ගන්න ලැජ්ජයි. පොඩ්ඩක් ඉන්න සර්. කන්න පුළුවන් තැනද මන්ද මේක දාගෙන ආවේ. හරියක හොයා ගන්නත් බෑ. හරියම සර්. මේ ළමයෝ. මම ඔයලාට කෙසේකද දෙකක් නේද ගේන්න කිව්වේ. ඔව්. ඉතින් කො අනිත් එක? ඔය ඉතින් ළමයෝ මම ඔයලාට රුපියල් 40ක් දීලා කෙසේකද දෙකක් ගේන්න කිව්වේ. මං අහන්නේ කො අනිත් එක කියලා. ඉතින් ඔය තියන්නේ. නේ අම්මා බල්ලා. ළමයෝ මෙතන තියෙන එකයිනේ මං අහන්නේ අනිත් එක කො කියලා. ඉතින් බං ඔය තියන්නේ. හරි බං මෙතන තියෙන එක කියලා කියන්නේ මං අහන්නේ අනිත් එක කො කියලා. ඉතින් යකෝ ඔය තියන්නේ ඉතින් සර්. දෙනව මන් දැන් ඔබේ කඩ කැලෙන්න. මේ කො ගන්නවද කිරගෙඩි? එකක් මං කෑවා. ඔක තමයි අනිත් එක. මපල්. බලන්න මේ දැන් ඉන්නේ ළමයි ගුරුවරේ කිරගෙඩි දෙයක් කියන්නේ කොහොම? එකක් මොකක්ද ඉතින් මොකක් කියන්නත් බෑ ළමෙන්නේ කාලා. ඇත්ත. ඒ වුණාට මේවා ළමයිට යුතුයකම් නෙවෙයි මේක. ඔව් ඔව් මන් දන්නේ. මං අහන්නේ ළමයෝ කෙහෙල් ගෙඩි දෙකක් ගේන්න කිව්ව එකේ දැන් ඔය ළමයා ගෙනත් ඉන්නේ අමු කෙහෙල් ගෙඩියක් නැහැ. ඇයි ඔය ළමයා මුදලාට කිව්වේ නැත්නම් දැන් කන්න පුළුවන් ගෙඩියක් ගේන්න කියලා? කිව්වා. ඉතින් මුදලාලි මොකද්ද කිව්වේ? මම මුදලාට කිව්වා අපේ සර්ට හෙට ගන්න පුළුවන් හොඳ ඉදිච් එකක් දෙන්න කියලා. මුදලාලිව කාටද කියලා මං කිව්වා සර්ට කියලා. මුදලාලිව ඕකට කියපුවා ඕක හෙට ගන්න කිව්වා. අම්මපා මුදලාලි එහෙම කිව්වද? එහෙම මොකද මම ලැජ්ජාවෙන් නෝන් ඩියස. එතකොට ඔය ළමයා කාපු කෙහෙල් ගෙඩියක් මේ වගේ අමුයිද? টොප් එකට ඉදිරියස මම ඔය අමු ජරාව කන්නේ මම බල්ලා. නෑ ඒ වුණාට ළමයි මේවා කරන්න හොඳ යුතුයකම් නෙවෙයිනේ. මං අහන්නේ ළමයෝ දෙකක් ගේන්න කිව්ව තැනට එකක් ගෙනාම හරියනවද? මොකද්ද? මං අහන්නේ දෙක සමාන දෙකට. මොකද්ද? දෙක සමාන දෙකට කියලා මං අහන්නේ. මගේ නම් සමාන නෑ අනුන්ගේ මම බලන්නේ නෑ. ඔක් ඇත වැඩ. ඕකට තමයි කියන්නේ බලු වලිගේ උණුපුරකේ දැම්මත් කෙලින් කරන්න බෑ කියලා. අපේ නැන්දට පුළුවන්. අපේ මාමගේ ඇද වෙලා තිබිච්ච ඔක්කොම කෙලින් කරලා දුන්නා කිසි අඩුවක් නෑ. ඒ සර්ටත් කෙලින් කරගන්න මොනවද දෙනවනම් කියන්න නැන්ද වෙවන්න. මෙන්න මේක තමසම කරා මේ පන්ති පටන් ගන්න ඕන ළමයිට මේක කියලා ඉඳගන්නද මම? මේක සිංහල පන්තිය හරි හරි. මන්ට එන්න කියලා ළමයිට කොහොමද? ඒ සෝමේ ලතා වරේ. එනවා මේ මූගේ තියෙන සමනල පාට. මේ ළමයි පරක්කු වැඩි හොඳටම. හරි. ඔය ළමයිට මතකද මම එදා පාඩම නතර කරපු තැන? මතකද? මම කියලා පටන් ගත්තොත් කොහෙන්ද ඉවර කරන්න ඕනේ? කොහෙන්ද ඉවර කරන්න ඕනේ? මේ ඔව් මම කිව්වා මේ කියලා තමයි ඉවර කරන්න ඕනේ. හරිද? ඒ වගේම මම එදා කිව්වා අපි කියලා පටන් ගත්තොත් ඉවර කරන්න ඕනේ මූ කියලා. හරිද? ඔව්. කවුද දැන් කියන්නේ ඉස්සෙල්ලාම මම කියලා පටන් අරගෙන මී කියලා පොඩ්ඩක් ගිහිල්ලා එන්නද කාලා. කොහොමද වෙලා යන ඉක්ම කරන්න ළමයි. සර්. ගිහිල්ලා එන්නද පොඩ්ඩක්? ඔව් මේ පරිසමේ ආයි. මම කියලා පටන් සර් මම කියලා පටන් ගත්තොත් ඕක මී කියලා ඉවර කරන්න ඕනද? මී කියලා ඉවර කරන්න ඕනේ තමයි. නැත්නම් හරියන්නේ නැහැ මේක මේ සිංහල ව්‍යාකරණ නීතිය. මේක තමයි. මට ඒක තේරෙන්නේ නැහැ ගොම් මූසලයක්. මම ආසම පුද්ගලයා නාතාමි. වැරදි. බල කාන්නේ නැහැ නාටාමි. මේ ළමයෝ. ඔයාලා මේ කියනවා බලන්න මේ මම කියලා වාක්‍යයක් පටන් ගන්න මේක ඉවර කරන්න ඔයාලා කියනවා. මම කන්න කැමතිම කැම ආස්මි මේ මුඩ වහ කන්න දෙන්න වහ. මේ දැන් ඉන්න ළමයිට සිංහල වාක්‍යයක් හදාගන්න බෑනේ දෙයියනේ. මේ ළමයෝ ඔය ළමයා කියනවා බලන්න අපි කියලා වාක්‍යයක් පටන් ගන්න ඉවර කරන්න මූ කියලා. මං කියන්නේ
සර් ඒකත් අපි කියලා පටන් ගත්තාම මූ කියලා ඉවර කරන්න ඕනද? මූ කියලා ඉවර කරන්න තමයි බූරෝ මූ කියලා ඉවර කරපන් කියන්නේ. මාර පොරක්. මොකද කියන්නේ? මේ අපි කන අඹ ඇයි මෙච්චර අමු? අමු මොඩයා. ඒකයි අමු මෙච්චර. අම්මපා මේ දැන් හැදෙන්නේ උන්ට බෑනේ අප්පා සිංහල වාක්‍ය හදාගන්න. උන්ගේ ඒක හරියන්නේ නැහැ. ළමයි ඔයාලට කියන්න එනවා. සිංහල පුළුවන් කියලා. මේ ඔයාලා මතකද මම ගිය සැරේ නතර කරපු තැන? නෑ. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. අස්තාවිරුවා මේක හොඳ නේ හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ඔයාලා මම කියනවා බලන්න දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියන පදේ සමාන එකක් වල පටන් ගන්න බලන්න. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ නේද? අන්න හරි. එල්ලෙන සියල්ල රඹුටන් නොවේ. මගේම නිර්මාණයක් සර් කවුරු කියලා දුන්නේ නැහැ. කොහොමද අපේ එකේ හකිතර කොහොමද? සර් අපේ මාටියා මාමා ඔක මල්ලවන්නේ ඉන්නේ. අම්මේ ළඟදී ගියා මල්ලවන්නේ. අම්මට හුදු සර් රඹුටන් ගස් පුරෝලා. අපේ මාටියාගේ වත්තේ රඹුටන් ගස් තියෙනවා සර්. එතකොට ඔයාලට මේ දිලිසෙන කියලා රත්තරන් නෙවෙයි ඒ වෙලාව මතක් වුණා එල්ලෙන සියල්ල රඹුටන් නොවේ කියලා මතක් වුණා. නෑ. එහෙනම් මාටියා සරමත් කැහපොට ගාගෙන නැග්ගා රඹුටන් ගා උඩට නැගිටි මං උඩ බලනකොට තමයි බුදුහාමේ දැක්කේ රඹුටන්. ඒ ළමයෝ සිංහල උගන්වන්න පුළුවන් මිනිහ නේ. මෙන්න ඔය ළමයා මේ කියන බලන්න. ඔයාලා මම පටන් ගන්න මේ දැන් අර ඔයාලා ළමයට මතකද අපි බහුවචන පාඩම නතර කරපු තැන. බහුවචන පාඩම. එතන ඒ පාඩම පටන් ගන්න කරයි. බහුවචන පාඩම පටන් ගන්න අපිට වෙලා යනවා. කොහොම? අර එදාට කියන්නේ මේ ගොනා තන කයි කියන එක අරණෝවාන් බහුවචනේ. ගොනා තන කයි කියන එක. සර් මාන් ගොඩෙක්නේ තන කණ්ඩාසයි. ගොනා තනකයි කියන බහුවචන හරනවා වෙලා යනවා පන්තිය වෙලා ගන්න උත්තර කරනවා නිකන් ඉන්නකෝ මේ අය මොකද ඇඟිල්ලෙන් අයිනවා කොහෙද යන්නේ ඇඟිල්ලේ අරකට හරි දැන් පොඩ ඉන්න මේ ළමයි වාක්‍යය එක මම අම්මට කියනවා ඔකට දීපන් ළමයට උතර පුළුවන් ඔන්න බලන්න ඈ ළමයි අරවන්න බාන් බහුවචනට ගොනා තනකයි කියන එක බහුවචන අරන බාන් ටක් ගාලා අරන ගොනානම් ගොන්නු අලි නේද හරි නැගලා යනවා ගොන්නු තන් දෙකම මේ ළමයෝ මේ හරියන්නේ අනේ තමයි පන්තියක් කරන්න නේද මම තමයි හොඳ මේ ඒ පාර මොකද ඔයාලා මේ කොන්ද අල්ලගෙන කොන්දරේ දෙනවස කොන්දරේ ඒ මොකද ඇයි තෝ යන්න දුන්නා මේ සර් මොකද කොන්දරේ එහෙම නැමිලා කෙලින් කරගත්තේ මේ කොන්දර නිකන් විදුලි කොටනවා වගේ ඔයාලා මම කිව්වේ ඒ මොකද එහෙම වෙන්නේ හේතුව අර ඒක තමයි නැමිලා කෙලින් කරගත්තේ නෑ වෙන්නේ ඔයාලා මේ මොකද බෙහෙත් ගත්තේ නැද්ද ගත්තා සර් දැන් මොකද්ද වෙන්නේ කොන්දර දැන් විදුලි කොටන එක හොඳයි ටිකක් ඉතින් ඔයාලා මේ කොහොමද විදුලි කොටන මේ ගත්තයි කියලා ඔව් විදුලි කොටන එක හොඳයි දැන් එහෙනම් අත්තලා දැන් මොකද වෙන්නේ එන ගහනවා වගේ ඔව් සර් එන ගහනවා අනේ මේ ළමයෝ මේ හරියන්නේ නැහැ මේ පාඩම පටන් ගන්න ඕනේ දැන් පාඩම ඔයාලා ළමයාගේ මොකක්ද දන්නවද හේතුව ඔය කොන්දරේ හේතුව ඔයාලා ළමයාගේ බඩ වැඩි බඩේන බැගී දාන්නේ සම බලන්න දැන් මේ මෙතන ඉන්න මාත්‍රු උදේ නැගිටලා විනාඩි 40ක් විතර පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනකොට බඩ බලන් ඉඳ බයිනවනේ නේද මොකද ඉනා වෙන්නේ කවුද කියන්නේ මට බලන්න කියලා ඉතින් මම ඕතන දැකලා තියෙනවා ඊට හවසට කවුද කියන්නේ ඕවා කියන්නේ නිකන් නෙවෙයි ඈ ඇවිද්දාම බඩේටනේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් දියරැඩි ආව ඔක්කොම ටක් ගාලා බලන් ඉඳ බයින ළමයි ඇත්ත තමයි ඕවා මේ නිකන් කියන එක මොකද බහින් නැද්ද දන්නේ ළමයෝ ඕවා මේ මහාචාර්යවරු ආචාර්යවරු විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කරලා නිගමනට ඇවිල්ලා විද්‍යාගාරවල පරීක්ෂණ කරලා තමයි මේ ඕවා හොයාගෙන තියෙන්නේ. ඇවිත්නම් බඩ බහිනවා කියන්නේ. ඔය මොන නිගමනකට ආවත් මම විශ්වාස කරන්නේ ඇවිත්නම් බඩ බහිනවා. ඒ අම්මපා මේ වගේ එකේ. හරි ඔයාලා මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද? ඇවිත්නම් බඩ බහින්නේ නැහැ කියලා මට. කොළ. අපි ගුරුවරු අපි ඒවා දන්නවා. හරි. බඩට ඔප්පු කරලා පෙන්නනවා. මෙහෙමයි සර්. අපේ ගෙවල් හැපැත්තේ. එලා ගෑල්ලක් ඉන්නවා හන්සිනි පියාසලා ඉගිල්ුනේ කියලා. ඒ ළඟදී මේ එල්ටන් ජෝන් කට්ටඩි මහත්තයා කළා යාළු වෙලා
දෙන්න උදේ ඉඳන් අත්පට අරගෙන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. අර එක කරන බෑ. ඒ ඇවිදින ඇවිදිනට උන්ගේ බඩවල් පොත්තටම ඉදලා නැත්තරම නැතිලා තියෙන්න බෑ සර්. ඉතින් දැන් මොකද ඒ ගැලවෙන වෙලා තියෙන්නේ? ඒකිට බඩ එනවන්නේ. බඩේ? ඒක මාර කතන්දරයක් නේ අප්පා. එතකොට අර අයින්ද කොල්ලට බඩ යනවා. ළමයිනේ මේ දැන් ඊළඟ පාඩමට එන්න ඕනේ. හරිද? ඔය ළමයිට මතකද මම එදා කියා දුන්නා වේගයෙන්ම ගමන් කරන දේවල්. වාතේ. හරි. වාතේ කියන්නේ උලන්. ඔය ළමයා කියනවා බලන්න වේගයෙන්ම ගමන් කරන එක. විදුලි කෝච්චිය. අපෝ යාන්ත එකක් කියාගත්තා. ළමා කියනවා ගන්න එක. මික්කක මේක. ඔය ළමයා කියනවා ගන්න එක. මෝටර් සර් මෝටර්. ඔව් මෝටර්. මේ මන් දන්නේ මේ ළමයි දෙක මේ පන්තිය කොහොම කරන්නද කියලා. ළමයිනේ ඕවත් වේගෙන් ගමන් කරනවා තමයි. ඊටත් වඩා වේගෙන් විදුලිය ආලෝක වගේ දේවල් ගමන් කරනවා. සර් මොකද? අයිසර් හිත හිත? ඔව්. කියනවා දැන් බලන්න සර් අපි මෙතන ඉඳලා ගෙදරට යන්න කියලා හිතුවොත් අපිට හිතින් එහෙම කෙනෙකුට යන්න පුළුවන්. ඔව්. නේද? දැන් එතකොට අපි බලමු ඇමරිකාවේ මන්යොක් ටවුන් එකට. අයියෝ නෙමෙයිනේ නිවියෝ. මාරියෝ. අන්නේ මෙව් එකට යන්නත් පුළුවන්. එතකොට සර් දැන් අපි බැලුවොත් එහෙම වුණාම හිත තමයි වේගෙන්ම යන්න පුළුවන් නේ. ඔයලා කියන එකත් හරි. හිත තමයි නේ වේගෙන් යන්න පුළුවන් ඈ. හරි. හිත තමයි වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඊට වැඩිය වෙන එකක් නැහැ. සර් එකක් තියෙනවා සර් හිතට වඩා වේගෙන් යන එක. කොහොමද මනුස්සෝ හිතට වඩා වේගෙන් යන මොනවද තියෙන්නේ? පාචනය. පාචනය කොහොමද මිනියෝ? හිතට වඩා වේගෙන් ගමන් කරන්නේ? මට ඒක වුණා දැන්. මේ දැන්ුණා? මේ දැන් වුණා සර්. ඉතින් ඔයාලා මට කියලා දෙමුණානේ. යන්නේ කොහෙද හිතන්න ඉස්සලා ගියානේ. මේ දැන් කියලාද? අර ළමයිනේ නේ. මෙන්න මේ හරිය ගලකට මේ පන්දිය. අන්න කරන් මේ හරිය වරන් බලලා. අනේ මේ අතට පන්දිය ඉවරයි. ආයි පන්දිය කරනවා අනුසුතරේ මේස් බලන්න අනේ අම්මෝ අතට පන්දිය ඉවරයි. අතට පන්දිය ඉවරයි. පිටපත